බඩගින්නක් තියෙනවා. දැන් යන්න හදන්නේ ආයිරහට කෑම ටිකක් කන්න වගේම ශ්‍රී ලංකාව රසට කෑම ටික හරියටම තියෙන තැනකට එන්න. Royal Thai Restaurant. තායිලන්තයේ කියන රටේ බොහොම හොඳ ආහාර සංස්කෘතියක් තියෙනවා. ඒකේ රස වෙනත් විදේශිකයන්ට දැනෙන්න ආවහි මේ වගේ රටවල් වලට එන්නේ කෑම වල රස බලන්න සාප්පු සවාරි යන්න වෙන මේ වගේ දේවල් වලට. එහෙනම් තායි රස ඒ විදිහටම සියාගන්න පුළුවන්කම තියෙන ඒ රස බලන්න පුළුවන් අලුත්ම රෙස්ටොරන්ට් එකක් ගැන තමයි ඔබට මේ කියන්නේ. සියම් සිලෝන් කියලා කියන්නේ මේ වෙනකොට තායිලන්තේ හැම කෙනෙකුම වගේම විදේශිකයන්ගේ මේ හැමෝගෙම ආදරය දිනාගත තැනක්. ඒ වගේම තමයි තායි රසට ආදරය කරන ඔබට ශ්‍රී ලංකාව රසට ආදරය කරන ඔබට මෙන්න තියෙනවා අලුත්ම තැනක්. ආයිබෝවන්. දැන් මේ අලුත්ම ආරංචි ආපු හින්දා අපිත් තාව තායිලන්තයට මොකද්ද මේ ආරංචි කියලා හොයාගෙන යන්න. අලුතෙන් පටන් ගත්ත රෙස්ටොරන්ට් එකේ අපි ඉන්නේ. වෙනකු මුදුන්කුඩු මහත්මයාත් එක්ක කතා කරලා දැනගමු මොනවද මේ අලුත්ම කතාව කියලා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි අවුරුදු 16ක් කරපු රෙස්ටොරන්ට් ව්‍යාපාරයේ අලුත්ම මේ ඊය අවුරුද්ද ආරම්භ කරන්න ලැබුණ අලුත්ම තැන. මේක ඉතින් අර හොඳම ලොකේෂන් එකක් හම්බුණා. ඉතින් තායි කෑමයි ලංකාවේ කෑමයි දෙකම තායිලන්ත ප්‍රොමෝට් කරන්න තවත් දුරටත් මෙතන අපි තෝරගත්තා. දැන් මේ ලංකාවේ රස තායිලන්තයට අරගෙන ආව වගේම තමයි තායිලන්තයේ ආහාර සංස්කෘතියේ තියෙන රසත් ඒ විදිහටම පරිස්සම් කරන තැනක් විදිහට අපිට මේ අය ගැන කතා කරන්න පුළුවන්. දැන් කිව්වා හොඳ ලොකේෂන් එකක මේක තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ බලාගෙන ඉන්න හැම කෙනෙකුටවත් මේ වැදගත් වෙන විදිහට අපි කියමු ඇත්තටම මේක කොතරද මම හිතන්නේ ඉන්ද්‍ර මෝල් එකත් එක්කම තියෙන නේද ඉස්සරහම. ඇත්තටම ලංකාවේ කවු ආවත් මේ shopping කරන්න යන තැනත් තමයි මේ ඉන්ද්‍රා shopping mall එක. හරියටම ඉන්ද්‍රා shopping mall එකේ ඉඳලා පාර මාරු වෙන පාරයින පාලම කෙලින්ම තමයි දැන් අලුත් තැන තීපේටලා තියෙන්නේ. හරි ඉන්ද්‍ර මෝල් එකට එනවනම් එසරින් එහාට ආයි තායි රසේ කෑම ශ්‍රී ලංකාවේ කෑම මේ හැම දෙයක්ම රස බලන්න හැර වාක්පැටුම පැතර යන්න ඕනේ දැන් මෙසන මේ ඉන්ද්‍ර මෝල් එකේ ඉස්සරහටම ආවනම් ඔන්න වැඩේ හල්. දැන් මට කියන්න මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන එක ඒකට පවත්වාගෙන යනවා කියන එක වෙන රටක කෙනෙක් විදියට කොහොමද ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් විදියට සියන්නේ? තායිලන්තයේ මටරන් කොක පහසුවක් තියෙනවා. මොකද මගේ බිරිඳත් තායි ජාතියෙක් නිසා එයා තමයි ලොකු සහයෝගයක් දෙන්නේ ඔය කෑම සම්බන්ධයෙන්. ඉතින් ඊට අමතරව ඉතින් මේ ඒරියා එක ලංකාවේ ගොඩක් එන තැනක් නිසා අපිට ඉතින් කෑම වර්ග දෙකම හොඳින් කරගෙන යන අවස්ථාව ලැබිලා තියෙනවා. ඔව් ඇස් හරිම ආදරණීය කෙනෙක් මේ මොකද අපිට මේ මෙහි ආපු හුඟක් වෙලාවල් වලදී අපිට ඒව හම්බ වෙලා තියෙනවා. මේ අපි එන්න කිව්වද දැන් එයා ගැන මතක් කරපියෙන් තව. ඒ භාෂාවේ බිගේ මුගෙත් ඇය තායිලන්ත කාන්තාව එන්න කියෝ. ඔයි කවුද කුයිඩුවයි මා. එන්න ළඟට බැලලා ඉඳ ගන්න. එහෙමද කිව්වේ? ඔව්. ඒ වගේ එකක් කිව්වේ. හරි දැන් මම ඇත්තටම කියන්නකො මෙයා මොන වගේ තැනකද කියන්නේ මොන වගේ කතාවක්ද මෙයා තියෙන්නේ ශ්‍රී ලාංකිකයෝ එනවා මෙයාත් එක්ක කතා කරනවා ඒ වගේම මේ තියෙන මේ ශ්‍රී ලංකාවේ තායිලන්තයේ එකදුව ගැන මෙයා මොනවද කියන්නේ ඇත්තටම? Kausawa jati bayan ay ahan silang ahan tay jati bayan ipet pulpen bahasa Anglit kadai bahasa Thai gara ahan Thai ga ahan sila ka เครื่องเทศเราเครื่องเทศทีละกากับเครื่องเทศไทยต่าง เอาไปคิม แล้วก็จะมีรสชาติอาหารไทยเผ็ดแต่ว่าอาหารศรีลังการ้อนเจ็ดร้อนรสชาติก็ประมาณนี้ต่างๆแล้วก็ส่วนใหญ่ก็พวกผักก็คล้ายๆกันพวกใบเตยพวกข่าตะไคร้ අපි දෙගොල්ලන් ඉතින් එලෝලෝ ජාති ගොඩක් දේවල් එක වගේ ඒවන අර පාවිච්චි කරන 3-5 වර්ධ නැසල් වල රසකාරක වල තමයි වෙනසක් තියෙනවා. ආසියාවේ රටවල් නිසා හැබැයි මිරිස් වගේ දේවල් නම් දෙගොල්ලෝ එකම විදිහට තමයි පාවිච්චි කරනවා සැරට. ඔව් ඉතින් මේ රස දෙක මේකක් එකදලා ඒ විදිහම තමයි නේද? තායිලන්තයේ ශ්‍රී ලංකාවයි කියන රටවල් දෙක ඒ සරම්ම හරිම ලන් වෙන බෞද්ධ ආගමත් එක්ක වැඩිපුරම තියෙන රටවල් දෙකක් මේක ගේදී සයිල් සංස්කෘතිය දෙක ටිකක් ලං කරන්න ලේස්. හරි එහෙම වෙලා තියෙනකොට අපි දැන් කතා කරමු දැන් මේ රෙස්ටොරන්ට් එක වගේම තමයි තව එකක් දැන් අපිට තියෙනවා. අපි කලින් වතාවේදී ගියා එතෙන්ට
දැන් ඒත් එක මෙතන රෙස්ටුරන්ට් දෙකක් මේ නැත් එකකට 3යි දෙකක්. අපේ 3ක් තිබුණා ඇත්තටම එකක් වැහුණා. හරියටම වහින දවස් තමයි අද අපි මේ සම්පූර්ණ අවුරුදු 16කට පස්සේ එතන වැහෙනවා. වැහෙන්න හේතුව මේ එතෙන්ට මේ පොළොවැටෙන් යන කෝච්චි මාර්ගයක් යනවා ස්ටේෂන් එකක් එතන හැදුණා. ඒ නිසා අපි බිත්තිනිට බිල්ඩින් එක හැදෙනවා. හරි. එහෙනම් ඉතින් මේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට තායිලන්තේ වගේ රටක බොහොම ලස්සන ව්‍යාපාරයක් හොඳ ව්‍යාපාරයක් මේ මිනිස්සුන්ට තත්ත්වයෙන් උසස් ආහාර ටික දෙන්න. මේක හරි පහසුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගොඩක් ලොකු මහන්සියක් සහ පරිස්සමක් තියෙන ඕන කතාවක්. ඒ නිසා අපි සලහන් කර මේ පරිස්සම කොහොමද පවත්වාගෙන යන්නේ? ඔව් පරිස්සම කියන එක ඇත්තටම වැදගත්. මොකද අවුරුදු 16ක් තිස්සේ අපි කවදාකවත් කිසිම තන්ත්‍රයක් නැතුව මේ දේ කරගෙන යනවා. ඉතින් මේ ආහාර වර්ග නිසා හැමදේම බොහොම සමීප ආරක්ෂාව ඒ දේවල් හොඳටම වීතු ඒක අපි ඉතින් ඔය ගේමෙන් කරගෙන යනවා. හරි එහෙනම් ඔන්න ලංකාවේ ඉන්න කෙනෙක් තායිලන්තයට එනවනම් ඔබ එන්නම ඕන තැනක් තමයි දැන් මේක රොයල් සායි රෙස්ටුරන්ට් විදිහට තමයි මේක නම් වෙලා තියෙන්නේ. දැන් රාජපත්නුවර පැත්තට එතන යන තැනම තමයි මේක තියෙන්නේ සියම් සිලෝ. යම් සිලෝ නේ ඔපර. එහෙනම් ඉතින් ඔන්න තායි රහ ශ්‍රී ලංකාවේ රහ හරියටම බලනවනම් ඔබ එන්න ඕන තැන් දෙකක් තියෙනවා දැන්. තවත් ඉස්සරහට මේක ඉදිරියට යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දේවල් සාර්ථක වෙන්න කියන අපි හදවතින්ම සූතිවන්ත වෙන ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම අයි උතු. ඔබට සියලු දේවල් සාර්ථක වෙනවා. හලෝ. දැන් මණි කෑමු කෙකින් එක දැන් මම මේක අහලා තියෙන මැංගෝ ස්ටිකි රයිස් එක කියෝ. මං හරිද? ඔව්. මට දැන් මේක ගැන කියන්න චුට්ටක්. ඔව් මේක තායිලන්තෙටම ආවෙන එක. මේක මේ මැංගෝ ස්ටිකි රයිස් කියන්නේ මේ ස්ටිකි රයිස් එක තායිලන්තෙටම ආවෙන එක බත් වර්ගයක්. මේක ඇත්තටම මේ ස්ටිකි රයිස් කියන්නේ අපේ කිරිබත් විදියට නෙමෙයි. මේ බත් එක හදන්නේ ස්ටීම් කරලා ඒ කියන්නේ මේ හාල වෙනස් නේ. හාල මේ ඇලෙන විදිය සුළු හාලක්. ඒකයි මේ කඩුයි. මට දැන් කියන්න මේ කොහොමද කන්නේ සාමාන්‍ය හරියටම කෙනෙක් කනවනම් මේ කැමරා බත් ටික නාගෙන ලක්කිය පොඩ්ඩක් දාගන්න. ඒ හරි. මේක වෙනම සහල් වර්ගයක්ද? වෙනම සහල් වර්ගයක්. අහහ. හරි මේකෙන් මම ටිකක් දාගන්න කියලා. ඔව් ඇත්තටම අපර ටික අපි දැන් අර ලංකාවේ ගත්තොතනේ බත් එක පිරිවිලා හදන වගේ එකක් ටික වතුර ටිකක් වැඩි. ඔව් වතුර ටිකක් වැඩි වෙලා වගේ එකක් තියෙනවා. හරි ඊට පස්සේ පොල් කිරි පොට්ටක් මේක දාගන්න. මෙම දාගන්නවා. ඔව්. හරි. හා අඹ කෑල්ලත් එක්ක පැන්බස් දැන් බත් එක්ක අඹ කන්න පුළුවන්ද කියලා හිතනවනේ අනේ ඇත්තටම. හරි ඕකේ. සෙට් එකක් විදිහට තමයි ඔක හා ඔය චේන් වල. හරි අපි ඩෙසර්ට් එකෙන් තමයි පටන් ගත්තා. හරි. දැන් මේක බලන්නද බම්රත්? මේක මම පොඩක් කාලවල ඉන්න මුලික්. මොකද මත් ටිකක් මගේ රසට පොඩක් හුරු මදි. මේක තායිවල කොහොමද සම්දුන්නේ? කාව්නියව මබුවක්. කාව්නියව කියන්නේ මේ ස්ටිකි රයිස් එකද. කාව් කියන්නේ හාල්, නියව කියන්නේ ඇලෙන සුළු. හරි. දැන් බලමු. මම දැන් කිරි මේ රයිස් එකයි මොනද මේ අඹ මැංගෝ මේ කොම එකට දැන් මික්ස් එකක්. පොල් කිරි දාගත්තාම ඒකට කිරිබත් තමයි. මරු. හරි. දැන් ඒක එහෙම සියලා මට දැන් මේක ගැන කිය. මේක මෙයා කන්න ඕනේ පොඩයි ඉඩ තියෙන වෙලාවක කියන්නේ. මේකෙන් පස්සේ මේ කතාවෙන් පස්සේ කාල් බලන්න. මේක තායිලන්තයේ ප්‍රසිද්ධම කෑම. කවුරු කොහෙ ගියත් සාමාන්‍යයෙන් අපි රයිස් ඇන් කරි කනවා. අපි කොහෙර කනකට ගිහිල්ලා කෙනෙක් ඕඩර් කරොත් මේක නපාවු ගයි. මේක අර බැසිල් ලියුස්. තුයි මෑකරලුයි දාලා ඔය දැන් මේ හැර දෙන චිකන් වලින් අර වෙන මස් මාළු වර්ග වලින් හදලා. try කරලා බලමු නේනම්. ඒක නම් මට හිතෙනවා පොඩි වෙනම ටේස්ට් එකක් කියලා. පික් නම් සාමාන්‍යයෙන් තායි කෑමක් කනකොට මේ මෙන්න මේ ෆිෂ් සෝස් එකයි මිරිසු. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඇඹුල හදාගන්න මේක දාගන්නවා. කමන්ට ගලපන ප්‍රමාණයට දාගන්න. දැන් බලමු. මට යල්පෙන් තුමානේ. මෙම් දාන්නේ. හරි. කල් බලමු. පොඩි උන් මදි වගේ දේවල් නම් දෙය ගතිය මම මේකෙන් පොඩ්ඩක් එක දැන් අර හොටෙල් එකට ගියාම දිලානේ. අන්න ඔව්. හරි. මරු.
ඒක තමයි ඒකත් තායිලන්තයේ ප්‍රසිද්ධ පපායා සැලඩ් එක. ඒකට සොම්තම් කියලා කියන කපුවෙත් ප්‍රසිද්ධයි තායි සොම්තම්. ඕ මම දැකලා තියෙන ගොඩක් වෙලාට පපාය සැලඩ් ඉල්ලන කට්ටිය. තායි කට්ටිය අපි පොල් සම්බෝල වගේ තායි කට්ටියගේ එක තමයි පපායා සම්බෝල. දැන් මේකෙදි මේ අපි කවදාවත් හිතන්නේ නැහැනේ මේ අමු ගස් ලැබු අමු ගස් ලැබු. මේ වගේ දෙයකට ගන්නේ කියලා අපි කියන්නේ පොඩ ඉදුණාට පස්සේ ගන්න ඕනේ. මේ අපි අච්චාරු කියලා කප්. අනේ ඒ වගේ රහකුත් ඇති වෙනා නේ. අපි කාලපදමු. මේමනේ රටකට ආවට පස්සේ රටට ආවේ ටික කැම්පීම හරියට තියෙන තැනකින් මේ ආලමීර බලන්න. මොකද දැන් අපි shopping කරන්න විතරක් හිමෙන් තායිලන්තයට එන්නේ නේද? කැම් වලට වැඩිපුර කතාවක් තියෙනවනේ. හරි අපි දැන් බලමු. කොහොමද? මොකද මේක නම කිව්වේ? පපායා සැලඩ් කියන තායි මේක අපේ තායි වල කියන සොම්තා. කොම්බා. හරිම රසයි. හරි. මේ මොකද මේක? අද මේක ඕගලන්ට ආලුවෙස් කින්නෝ? ඕගලන්ට විශේෂයෙන් හැදුවේ මේක මේ thank you thank සුන්ටකේ මෙන්න අපි එනවා කියලා කියපු හින්දාම අපිට මේ හොදලා දියත්. හරි ඕකේ. මේක මේ ඩෙකරේෂන් එක කටි ඉන්නනේ දතුලේ වැඩක්. හරි. මේක මේ තායි හර්බ්ස් ජාති දාලා ඩීප් ෆ්‍රයි කරපු සී බාස් මාල්. කොහොමද ඒක එතකොට? මේ සෝස් එකක් මෙදී. සෝස් එක. මෙහෙම try කරන්න මම දැන් මේ plate එකට දාගන්න නැතුව. සෝස් එක මේක මේක සෝස් වර්ග කීපයක්ම දාලා ඔයිස්ටර් සෝස් ඊට පස්සේ මේ නෝමල් අපිට පාවිච්චි කරන පිලි සෝස් එකක් ඊට පස්සේ මේකෙම තියෙන මේ කිස් සෝස් එකයි තව වෙනම ක්ලෝස් කරගෙන තියෙනවා මේ ඒකට මට කියන නෝවත් බලයි. ඒක නම දාන්න. ඔව්. පස්සම රසයි ඇත්තටම මේ තායිලන්තේ වගේ රටක ලංකාවේ කෙනෙක් කරන රෙස්ටෝරන්ට් එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ තායි රහ ඒ විදිහින් තියාගන්නවා කියන කතාව. ඒක ඉතින් අපේ දිරින් ඒ දනයි බිදින් නෑගේ දැනුමත් එක්ක